මේ මෙට්‍රෝ කියන්නේ ඇත්ත වශයෙන්ම ළංගම. මොකවත් නෙමෙයි. මේ ළංගමම තමයි. බොරුවට ජනතාව රවට්ටනවා මෙට්‍රෝ කියලා. මීට ඉස්සෙල්ලත් මේ ජනතා සන්තක බස් කියලා එක සමාගම් විදියට මේ ළංගම පරිවර්තනය කරා. මේක සම්පූර්ණයෙන්ම මහා භාණ්ඩාගාරයේ 60%යි. ඒ වගේම ළංගම 40%යි. මේක පූර්ණ වශයෙන් රජ සතු සමාගමක්. ඒ කියන්නේ ළංගම ඇත්තම කියනවා මේක ළංගමම තමයි. මොකද මේට ඉස්සෙල්ලත් මේ වගේ තිබුණා. මොකද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලෙත් මේ කොළඹට CTB ගෙනල්ලා කොළ කවය අර කවය මේ කවය දාලා දිව්වා. ළංගමට කොච්චර බස් ගෙනත් දුන්නත් අපි මේ මෙට්‍රෝ බස් ගැන කතා කරමු තව මාස 6කින් කොහොමද කියලා මේ බස් තත්ත්වය. මොකද මේකේ இணையவழி வர்த்தகத்துக்கான சிறந்த கட்டண முறை லாங்கபேயின் ஜஸ்ட் பே வெப் වෙන්නේ පැහැදිලිව කියන්න ඕන මේක අපි නම් කඩා වැටෙන්නේ නැහැ. කවුරු කතා කරත් අපේ පෞද්ගලික බස් සේවාව කඩා වැටෙන්නේ නැහැ. මොකද අපි ඔය වගේ ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙනවා. පෞගේ කාලේ පුරාම සුනාමියටත් දුන්න බස් 100ක්. ඔය වගේ සුනාමිය කාලෙත් මේ වගේ නවීන පන්නේ බස් 100ක් දුන්නා ජපානයේ. ඒ බස් වලට මොකද උනේ? මං අහනවා. ඒ වගේම දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ බස් 500ක් දුන්නා. දැන් ඒවට මොනවද වෙලා තියෙන්නේ? ඒක ඉන්දියානු සහනාධාර ක්‍රමය යටතේ. බස් 500 නේ බස් මොන බස් 100ක් නෙවෙයි. බස් මොන දේ කරත් ළංගමට නෙමේ බස් දෙන්නේ. ඒතකොට අපි බලමු මාස 6කින් මොකද වෙන්නේ කියලා. විශේෂයෙන්ම කියන්න ඕන මෙහෙමයි. දැන් මේ බස් 7 වල දැනට ළංගම මේක තමයි ඇත්ත සත්‍ය తත්වය. දිනකට කෝටි 2ක් පාඩුයි. දැන් මේ බස් 7 දුවනකොට තව අපේට අනිද්දා තොරතුරු ගැනීමේ පනත මත ඉල්ලනවා. මේ බස්වල කොහොමද ආදායම් සහ වියදම් කොහොමද කියලා. තවත් මේ බස් ටික ඔක්කොම දුවනකොට තව ඉදිරියේදී කෝටි 2 නෙවෙයි කෝටි 4ක් වෙනකොට පාඩු වෙනවා. මේ රටේ ජනතාවගේ සල්ලි අපිට ප්‍රශ්නයක් නැහැ. මුණදේ දාලා බස් මේ ඒගොල්ලෝ දේශපාලන ප්‍රොපගන්ඩා එක කරාට මේක දේශපාලන ප්‍රොපගන්ඩා එකක් මේක. මේක තමයි ගේම් එක. මිනිස්සුන්ව අන්දනවා. හරි මේ ආණ්ඩුවේ රජයේ සල්ලි වලින් රටේ සල්ලි වලින් ජනතාවගේ බදු මුදල් වලින් රටේ මිනිස්සුන්ව අන්දනවා. මේ පාරවල් වල යුරෝපයේ පාරවල් වල ත්‍රිරෝධ දත තියනවාද? මෙච්චර මොටරසයිකල් තියනවාද? මේ වෙලාවට යන්න පුළුවන්ද? උදේ කොච්චර ට්‍රැෆික් ජෑම් එකක් තියනවාද? මම දැක්කම ඊයේ පෙරේද ලෝකේ කීවෙනි ස්ථානයේද කොහෙද මිනිස්සු මේ Facebook වල දැනුම් දීලා තිබ්බා මේ මාර්ග තදබදය කොච්චරද කියලා. අද මාර්ග තදබදය කිලෝමීටර් 3යි දුවන්න පුළුවන්. පැයකට කිලෝමීටර් 4කට ඉස්සර 6ක් වගේ දුවනවා. දැන් 4කට වගේ සීමා වෙලා තියෙනවා. ඉතින් මේවා එහෙම මේ කොළඹ තදාසන්න ප්‍රදේශවල බරපතල මාර්ග තදබදයක් තියෙද්දි කලට වේලාවට අපේ බස් රථයක් තමයි ධාවනය කරන්නේ. ඉතින් ඔය බස් රථ කොච්චර අපි කමන්නේ ළංගමට කොච්චර බස් රථ ගෙනාවත් මේ දේශපාලන ගේම මේගොල්ලෝ මේ පෙන්නුවට රටේ ජනතාවට ඇඳුවට අපි මාස 6කින් බලමු මේ මෙට්‍රෝ බස් වලට මොකද වෙන්නේ කියලා. එතකොට අපිට ඔය කියන ජනතාවට බලන්න පුළුවන් මෙට්‍රෝ බස් සංකල්පය. මොකද මේ ළංගමට මේ වගේ බස් රථ කොච්චර දුන්නත් බස් 7 කෝටියක් ලබා දුන්නත් ප්‍රශ්නයක් නැහැ. මොකද ළංගම කියන්නේ කාබාසිනී ස්ථානයක්. ළංගම කියන්නේ මේ රටේ ජනතාවගේ මුදල් විනාශ කරන ස්ථානයක්. පෞගේ කාලෙම සිද්ධ වෙලා තිනු. ටයර් දාගන්න බැරුව බස් 7 වල ළංගම ඩිපෝ වල බස් 7 කොච්චර තියෙනවද? මේවා රටේ ජනතාව වන්දනේ. ඒ නිසා කොච්චර කතාවට අපි සැලෙන්නේ නැහැ. අපේ බස් 7 සේවාව අපි හරියට දෙනවා. මොකද මේ ආණ්ඩුවට අමතක වෙලා තිනවා. මේක මේ ආණ්ඩුවටත් රටේ ජනතාවටත් අමතක වෙලා තියෙනවා. මේ මිනිසුන්ට මං හිතන්නේ ජනතාව නම් දන්නවා. මේ පෞද්ගලික බස් 7 පරිපාලනය කරන්නේ අපි නෙවෙයි. අපි මේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ මේ බස් පාලනය කරන්නේ. ගැමුණු විජේරත්න නෙවෙයි බස් පරිපාලනය කරන්නේ. බස් පරිපාලනය කරන්නේ ආණ්ඩුව. ජාතික ගමනාගමන කොමිසම සභාව මාර්ගස මගේ පවන අධිකාරිය තියෙනවා. අපේ වැඩ කරන මිනිස්සුන්ට වැසිකිළියක් වත් නැතුව යන්න දීද්දි මේ මෝඩ ආණ්ඩුව මේ මිනිස්සු මේ මෙට්‍රෝ ගැන කතා කරනවා. අඩු ගානේ අපේ පෞද්ගලික බස් රථවලට අපි මේ දලදේශීය නිෂ්පාදන කොච්චර දායකත්වය ලබා දෙනවද? මේ මිනිස්සුන්ට පුළුවන් නම් වැසිකිළියක් හදලා දෙන්න කියලා මං ඉල්ලනවා ආණ්ඩුවෙන්. වැසිකිළි ටිකක් හදලා දෙන්න. මිනිස්සුන්ට පාරේ බස් එක නවත්තන්නේ. මේ සේවක මාතුන්ගේ කොච්චර ප්‍රශ්න ගණනාවක් තියෙනවද? බස් පාරේ නවත්තන්නේ. මේ මිනිස්සු නිකන් මැරිලා ඉපදිලා වගේ නිකන් ආණ්ඩුව මිනිසුන් අන්දනවා. ඔය අන්දිලා අපි බලමු කවදනකම් අන්දයිද කියලා. දැන් මේ තව බස් රථ 50ක් ගෙන්නවනවා කියලා. බස් රථ 5 ලක්ෂයක් ගෙනාවත් ප්‍රශ්නයක් නැහැ. මේ පාරේ අද දුවන්න බෑ. පාරේ මොටරසයිකල්, කාර් රථ, මොටර රථ, ඒ වගේම වෙන වාහන දවසකට යතුරු පැදි 1000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වෙනවා. කොහෙද දෙයියනේ මේ පාරවල් බස් දුවන්නේ? මේ අපේ යකඩ බස් දුවන හැරෙන්න මොන බස් දුවන්නද? ඉතින් අපේ බස් මේ සාමාන්‍ය බස් මේ මිලට අපේ බස් අත 3ක් ගන්න පුළුවන්.
අපි මේ ජනතාවට අඩු මුදලකට සේවය කරන්නේ. ඉතින් ඒක අපේ මිනිසුන්ටයි ආණ්ඩුවට අමතක වෙලා තියෙනවා.